සුන්දර දකුණු කොරියාවේ බුසාන් වල තියෙන කේබල් කාර් එකක ඉඳන් ඉතින් ඔයගොල්ලන්ට පේන ඕන කේබල් කාර් එකක් ආවා. අන්න ඔතන තමයි පටන් ගන්න අවසන් වෙන්නේ. ඔතන අවසන් වෙන තැන. අපේ පල්ලෙහාට ඇද්ද උතරින් ওই විදිහට තමයි යන්න ඕනේ. 吃完了之后呢，我们去。好像我刚才有报那个酒。 අන්නක තමයි ගත්තේ රෙඩ් බුල් තියනවා. අද දවසේ නගින්න යන්නේ මෙන්න මේ කියන කේබල් කාර් එකේ. ගිහිල්ලා බලමු කොහොමද බුසාන් වරාය සහ අනිකුත් ප්‍රදේශ පේන්නේ කියලා කේබල් කාර් එකේ ගිහිල්ලා. ඉතින් දැන් දොර ඔටෝ ලොක් වෙනවා. හරි ඔන්න කේබල් එක ගන්නවා. දොර ලොක් වුණා. right. දැන් යන්න හදා. ඕන් යනවා. ඔන්න ඉතින් දැන් තමයි ලස්සන පේන්නේ මෙතන. යටි තමයි ලස්සන පේන්නේ ඉදිරියට වඩා. ඉතින් මෙතන යට බිමක් පේනවා. පිස්සු හැදා අපි ගත්තේ මේ බිම පේන එකක් ගත්තේ. වීදුරුව තියෙන යට යන් සම්පූර්ණම. ඔන්න ඉතින් පේනවා නේද යට යනවා නේද? හරි. ඉතින් වීදුරුව පේන එක පොඩ්ඩක් මිල වැඩි. ඔන්න දැන් ඔයගොල්ලෝ යටින් පේන කාර් පාක් එක. ඔන්න ඉතින් බුසාන් අපි අර ටිකට කලින් පෙන්නුවා වරාය කැලේ තමයි එහා පැත්තේ තියෙන අර පැත්තේ. අර දුපක් කැල්ල. මේ කැලේ තියෙන විවිධ මොන සීන් එකක්. ඉතින් සිල්දෙනා පිළිගන්නවා කොරියන් ලයිෆ් විත් නෝ YouTube channel එකට සුන්දර දකුණු කොරියාවේ බුසාන් වල තියෙන කේබල් කාර් එකක ඉඳන්. ඉතින් කොරියාවට එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට මේ සුන්දරත්වය ඉඳින්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඉතින් ඔයාට පුළුවන් කොරියන් ලයිෆ් විත් නෝ YouTube channel එක subscribe කරන්න. channel එක ඇතුලේ live කෙනෙක්ට යන්න ඔයගොල්ලන්ට පුළුවන්. පරණ syllabus එකේ videos බලන්න, විසියලම් බලන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට කොරියන් ලයිෆ් එක ඉතින් මේ දේවල් විඳින්න ඔයගොල්ලන්ට පුළුවන් කොරියන් ලයිෆ් විත් නෝ YouTube channel එක හරහා. ඔයගොල්ලන්ට මතකද අර පාලම මේ පාලම තමයි සහ මේ කේබල් කාර් ටික මතකද පරණ සිලබස් එකේ පොතේ තිබ්බා. ඉතින් අපි කොරියාවට එන්න කලින් පොතේ වීඩියෝ පොතේ ෆොටෝස් වලින් දැකපුවා අපි අද දවසේ ඒක ප්‍රායෝගිකව විඳිනවා. ඉතින් ඔයගොල්ලන්ටත් කරන්න තියෙන්නේ මේ වගේම එන්න මාසලා පාඩම් කරන්න. ඔයගොල්ලෝ වැටෙන හැම වෙලාවකම හිතන්න මේක මට පුළුවන් මේ ගේම ගහන්න. මම මේ ගේම ගහනවා. මම දවසක් මේක විඳිනවා. ඉතින් ওই විදියට ඉතින් හරි ලස්සනයි. ඉතින් අපි අර ටීකට කලින් ගිය දුක තමයි අර තියෙන්නේ. මෙහින් බැලුවට පස්සේ ඔයගලන්ට පේන මොහොත ඔන්න යන්න හදන්න උඩට. මෙතන යද්දි පොඩි ගැස්සීමක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් අවුල් නැහැ. දඩ ගන්නවා දැන් මෙතන. එතන යද්දි නම් පොඩ්ඩක් අවුල්. පේනව නේද බිම? 오늘 치즈, 이거는 소시지나 치즈나 치즈 소시지 믹스. ඉතින් ඒ වගේම අද ඇවිල්ලා තමයි ලස්සන view එකකට. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පිටිපස්සේ කොහොමද වෙන්නේ කියලා බලමු. ඔයගොල්ලන්ට මේ ඈතින් පේන්නේ බුසාන් වරාය. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති අර බුසාන් පාලම එහෙම ඔයගොල්ලෝ ඉගෙන ගන්න පොතේ දැකලා ඇති. ඉතින් පාලමේ ෆොටෝ එක තමයි දකින්නේ. සහ මේ කේබල් කාර් ටිකේ ෆොටෝ ටික දැකලා ඇති. ඉතින් ඔයගොල්ලන්ට උන අද දවසේ සජීවීව බලන්න පුළුවන් මේ දේවල් ටික. ඉතින් අපි ඉස්සරහට යමු බලන්න මොකද වෙන්නේ කියලා. ඉතින් කොරියාව කියන්නේ අතරම අපේ ජීවිතේ විඳින්න පුළුවන් සුන්දර රටක්. ඉතින් මෙතෙන්දි මම ඔයගොල්ලන්ට අද දවසේ එක උදාහරණයක් අරගෙන ආවේ ඔයගොල්ලන්ට ජීවිතේට යම් දෙයක් කියන්න. සමහරවිට
ඔයගොල්ලෝ මේ මොහොතේ ඔයගොල්ලන්ගේ ජීවිතේ කඩාගෙන වැටලා ඇති. ගොඩක් වෙලාවට එතන නැති දැන් කොරියාවට ගොඩ දෙනෙක් ගන්නෙ නැහැ. නැත්නම් වෙබ් එකේ ගොඩක් අය ඉන්නවා එක්සෑම් නැහැ. ඊට පස්සේ ආයෙ හිතෙන්න පුළුවන් විශාල ලකුණු ප්‍රමාණයක් ගන්න ඕනේ කොරියාවට. ඉතින් ඒක අපිට කරන්න බෑ. ওই වගේ ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට හිතෙනවා ඇති. ඉතින් ඔයගොල්ලෝ මේ හිතෙන වෙලාවට බලන්න මේ වගේ වීඩියෝ එකක්. මෙතන කොරියානු, ඒ කියන්නේ දේශීයන්, ඒගොල්ලෝ දේශිකයන්, විදේශිකයන්ුයි හැමෝම මෙතෙන්ට එනවා. එතකොට දේශීය සංචාරකයන් විදිහට කොරියානුව බහුල වශයෙන් මෙතෙන්ට එනවා. ඉතින් ඒතර අපි මේ අවස්ථාව උදාහරණ ගත්තේ විභාග ලියලා ඉතින් සල්ලි හම්බ කරන්න අවස්ථාව වගේම මේ වගේ ජීවිතේ විඳින්න අවස්ථාව අපිට ලැබුණේ මේ කියන එක්සෑම් ක්‍රමවේදය තිබුණ නිසා. ඉතින් ඔයගොල්ලන්ට දැන් තියෙන ප්‍රශ්නේ වෙන්නේ අපිට මේක කරගන්න බැරි වෙයිද? මේ කියන එක ලොකු තරංකාරයත්වයක් තියෙනවා. අපට වඩා දක්ෂ වෙන්නේද? ඔයගේ දේවල් නෝගොල්ලෝ මේ වෙලාවේ හිතන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම කියන මෙන්න මේ ප්‍රදේශය ගන්න මෙන්න මේ උදාහරණ. මම ඔයගොල්ලන්ට උඩට ගියාට පස්සේ තේරෙයි කොහොමද මේක නිර්මාණය කරලා තියෙන මේ දූපතක් වගේ පොඩි එකක් මෙතන තියෙන්නේ. ඔයගොල්ලන්ට උඩට ගියාට පස්සේ තේරෙයි මෙතන පොඩි දූපතක් වගේ තැනක් තියෙන්නේ. දැන් මෙතන ඉස්සල්ලාම දැකපු අය හිතන්නේ නැතුව ඉතින් මේ වගේ ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන් කියලා. බලන්න මෙතන උඩ ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඒ වගේ ඔයාගේ ජීවිතත් ඔයා හිතන සමානලට මග්ගාව තියෙන සම්පත් ප්‍රමාණය මට හරිමදි. මට මගේ ජීවිතේ ගොඩ දා ගන්න මේ දේවල් ප්‍රමාණවත් නැහැ. මට ශක්තියක් නැහැ කියලා ඔයගොල්ලෝ හිතනවා. ඉතින් බලන්න මෙතන මේ කරපු ලස්සන නිර්මාණය මේගොල්ලෝ ළඟ තියෙන මේ සීමිත සම්පත් ප්‍රමාණයකින් හරිය ලස්සනට මේක නිර්මාණය කරලා තියෙනවා. බූසන් වලට හැම සංචාරකයම මෙතෙන්ට ගෙන්න ගන්න පුළුවන් විදියට නිර්මාණය කරලා තියෙන මේ දූපතේ. දූපතේ කිසිම ගොඩනැගිල්ලක් හදලා නැහැ. කරලා තියෙන එකම දේ මේ වටේට හදලා තියෙනවා. අපිට යන්න පුළුවන් විදියට බලන්න ගිහිල්ලා වරාය සහ ඒ දේවල් බලන්න පුළුවන් විදියට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් සමහර ලාවට මෙතෙන්ට මේක නිර්මාණය කරපු කෙනා මේ විදිහට හිතුවේ නැත්තම් මෙතන ওই කියන දූපත නිකන් දූපත් කැලලක් විතරක් වෙන්න තිබ්බා. මොකද එතන කිසිම ගොඩනැගිල්ලක් හදලා නැහැනේ. දැන් අපේ ලාවට ගොඩනැගිල්ලක් හදන්න බැරි හින්දා අපි මේක ඇතැරලා දාන්න පුළුවන්. අයියෝ මෙතන ගොඩනැගිල්ලක් හදන්න බෑනේ කියලා ඇතැරලා දාන්න ඉඩ තිබ්බ සමහර ලාවට කෙනෙක්. නමුත් මෙතන සුපිරි නිර්මාණයක් කරලා තියෙනවා. අන්න ඒ වගේ තමයි ඔයාගේ ජීවිතේත්. අයියෝ මට එක්සෑම් කරන්න බෑනේ. ලොකු දක්ෂ මිනිස්සු ඉන්නවනේ. කොරියාවට වැඩිපුර අය ගන්නෙත් නෑනේ. එහෙනම් මට මේක කරන්න බෑනේ කියලා හිතුවොත් ඇතැරලා දාපු දූපත වගේ වෙයි. එහෙම නැතුව මම දක්ෂයි මට පුළුවන් කොරියාවට ගන්න එකම මිනිස්සෙ වුණත් ඒ එක මිනිස්සෙ මම වෙනවා. අන්න එහෙම කියලා හිතුවොත් ඔයාට පුළුවන් මෙතන මේ ලස්සන නිර්මාණයක් කරා වගේ ඔයාගේ ජීවිතේ ලස්සනට හැඩ වැඩ කරලා ගන්න. ඔයා ලස්සන සාර්ථක මිනිස්සෙක් වෙන්න. ඉතින් ඒකම ඔයගොල්ලන්ට මේ උදාහරණ ගත්තේ. ඔයාගේ ජීවිතේ වගකීම තියෙන ඔයාගේ අතේ. ඔයාගේ ජීවිතේ කොට දා ගන්නවද? එහෙම නැත්නම් ඇතැරලා දාපු නිකන් මේ දූපත් කැල්ලක් වගේ වෙනවද? එහෙම නැත්නම් කොට දා ගන්නවද කියන එක ඔයාගේම වැඩක්. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලින් හොඳට ඔයගොල්ලන්ට පුළුවන් ආදර්ශ ගන්න. මේක පැහැදිලිවම ඒක මම ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ හීන දේශේ තියෙන එක්තරා නිර්මාණයක් උදාහරණයක් අරන් දාස මම ඔයගොල්ලන්ට කිව්වේ එකයි. ඔයගොල්ලන්ට පුළුවන් මේ ගේම ගහන්න කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට පුළුවන් කියන විශ්වාසය ආත්ම විශ්වාසය ඔයගොල්ලන් තුල ගොඩනගා ගන්න එක තමයි වෙන්න ඕන. ඔන්න අවසාන view එක ගන්නේ. මෙතනින් ගියා උඩට. ගමනාන්තයට ආවන්නේ නම් අපි මේ බලංගුලම් මේ කේබල් එක මේ යන්නේ අතනින් ලොක් කරනවා. තිබ්බද මේක මොකක්ද යාළුවෝ වාගේ නෑ නේද මේ බලන්න අය ගෙනල්ලා ගහලානේ අලුතෙන් මේවා කියන දානවල දෙන්න ඕ නාර ඒ කියන්නේ ඒ තරම් අන්න අපි ආවා. අන්න එතන තමයි දැන් ඉතින් බහින්න තියෙන්නේ. අවසාන පොට් එකට අපි ආවේ යන. ඕකේ. ඉතින් දකුණු කොරියාවට එන්න බලාගෙන ඕගොල්ලන්ට කොරියන් ලයිෆ් විත් නාමල් YouTube channel එකේ භාෂාවට අදාළ වීඩියෝස් වගේම මේ වගේම සංස්කෘතිය සමාජයේ මේ දේවල් වලට අදාළ වීඩියෝත්
සියල්ල අඩංගු වෙලා තියෙනවා. ඉතින් අදම කොරියන් ලයිෆ් විත් නාව YouTube channel එක search කරන්න, subscribe කරලා තියාගන්න. මේ වගේ දේවල් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කොරියන් ලයිෆ් එක, සමාජයේ සංස්කෘතිය මේ සියල්ල, ඒ වගේම භාෂා දැනුම මේ සියල්ල ඔයගොල්ලන්ට ගන්න පුළුවන් එකම තැන කොරියන් ලයිෆ් විත් නාව YouTube channel එක.